ඇත්තටම මිනිස්සුන් නොදන්න පැත්තක් ගැන ගොඩක් වෙලාවට මම ස්ටඩි කරනවා කෑමවල නියුට්‍රිෂන් එක සහ ඒකේ වැලියු එක. මම එක්සිකියුටිව් ෂෙෆ් රෝහන් ප්‍රනාන්දු ජෙට්වින් ලගුන් වෙල්නස් හොටෙල් එකේ. ශ්‍රී ලංකාව තුළ ගොඩාක් වෙලාවට අපි තිබුණ නැහැ නිර්මාංශ ආහාර වේලක් ගන්න විදේශිකයන්ට ස්ථානයක්. හෝටල් කීපයක් තමයි ලංකාව තුළ තිබුණේ. ඇත්තටම ජෙට්වින් ආයුර්වේද පැවිලින් කියන්නේ ඒකෙන් පළවෙනිම සර්ටිෆයිඩ් වෙච්ච හෝටල් එක ලංකාව තුළ වීගන් වෙජිටේරියන්. ඒක අපි ප්‍රගුණ කරලා අපි දැක්කා විදේශිකෝ බහුල වශයෙන්ම ආයුර්වේද පැවිලියෙන් එනවා නිර්මාංශ ආහාර වේලක් බලාපොරොත්තු වෙන්නේ. විශේෂ මෙනුස් වගේක් මෙහි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන මෙනු වල ආයුර්වේද මෙනු සහ ඩිටොක්ස් මෙනු කියලා වර්ග කීපයකට අපි මෙනු කැටගරි කරලා තියෙනවා. ඒවා හරි මිනිස්සුන්ට හරි හෙල්දි පැත්තක් ප්‍රගුණ කරන ආහාර වේලක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව මේ වෙල්නස් පැත්ත තෝරගන්න පුළුවන්. අපි ඒකේ පටන් ගැනීමේ සිට ආහාර වේලකට එනකම්ම යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේදී ඒගොල්ලන්ගේ බොඩි ටයිප් එකක් කියලා එකක් තියෙනවා. ඒ බොඩි ටයිප් එකට ඒගොල්ලන්ට ආහාර වේල අවශ්‍ය නම් ડોක්ටර් කන්සල්ටේෂන් එකකින් ඒ ડોක්ටර් තීරණය කරනවා යාට මොනවාද අවශ්‍ය කරන කෑම වේලක් දෙන්න ඕනේ කියන එක. එයාගේ කැමැත්තට ආහාර වේලක් ගන්නවා නම් මේකේ තියෙනවා අපේ ඩිටොක්ස් මෙනු එකක් කියලා එකක්. ඒ ඩිටොක්ස් මෙනු එක ගන්න පුළුවන් එයාගේ කැමැත්ත හැටියට. එතනදී ඒගොල්ලන්ගේ අභ්‍යන්තර රෝග, බාහිර රෝග ඒවා ඔක්කොම අපි දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙලා එයාට අවශ්‍ය කරන විදිහට තමයි ආහාර වේලක් පිසින්නේ. ඇත්තටම අපි මේ ආහාර පෝෂණ ආහාර වේලක් සැකසීමේදී විශේෂ කොට ගන්නේ ස්පයිසස්. උළුපඩු වලින් පුරාම පෝෂ්‍යදායී ආහාර වේලක් පෝෂණයක් ඇතිව ලබා දෙන්න කුරුඳු, කහකුඩු, තුනපහ, රම්ප කරපිංචේ වගේ පාවිච්චි කරනවා නම් අපිට නිදන්ගත රෝග වුණා සුව කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ආහාර හදන්න ගොඩක් අපේ අය බයයි. බය වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලන්ට ආහාර වේලක් හරියට රසට හදාගන්න බැරුව යයි කියන බයක් තියෙනවා. ඉතින් ඒ බයම නිසා ඒගොල්ලෝ එකතු කරනවා ඒකට රසකාරක. නමුත් අපිට මතක් වෙනවා නේද අපේ අතීතයේ ආච්චිලාගේ. ඒ ආච්චිලා අපේ මුතුන් මිත්තන් අපි කෑම හදනකොට අපි තාමත් මතක් කරනවා අපේ ආච්චි ලස්සන රස කෑමක් හැදුවා පට්ටයි ඒක තාමත් මතකේ තියෙනවා. නමුත් අපි මේ කෑම එකක් අද මේසෙට ගෙනාවොත් අද හදන කෑම එකක් එක්ක දැම්මොත් අපි ඒකේ පෝෂණ ගුණය කොහොමද වැඩියෙන් තියෙන්නේ? එහෙම නැත්නම් රස මොකද්ද? ඇත්තරම නිර්මාංශාල වේලක් කියන එක මිනිසුන් අතරට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක මේ ශරීරයට අඩු වටිනාකමක් දෙනවා කියන එක ගොඩාක් අයට. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි. ඒක අපිට ඉදෝළු වලින් සහ ඒක දෙන ආහාර පෝෂණයෙන් අපිට ලබා දෙන්න පුළුවන්.